පුතේ ලස්සන ආදර්ශමත් කතාවක්. ඒ කියන්නේ අපි හැමෝටම වැදගත් වෙන ලස්සන ආදර්ශමත් කතාවක්. අම්මා කෙනෙක් Tamanගේ දරුවා ඉපදිච්ච දවසේම එයාට හම්බ වෙනවා මුගටි පැටියෙක්ව. අම්මා මැරිච්ච මුගටි පැටියෙක්. ඒ හින්දා මේ අම්මා කරන වැඩි Tamanගේ දරුවත් එක්කම අර පුංචි මුගටි පැටිය හදා ගන්නවා. මේ විදිහට ටික කාලයක් යනවා. අවුරුද්දක් විතර ගියාට පස්සේ මේ මුගටි පැටියා ඉක්මනින් ලොකු වෙනවනේ. එතකොට අර අම්මා දැන් ටිකක් සැකයෙන් ඉන්නේ කවදා හරි දවසක මේ මුගටි පැටියාගේ Tamanගේ දරුවට හානියක් වෙයි. කොහොම හරි එක දවසක් ඔන්න මේ අම්මා කවුරුත් ගෙදර නැති වෙලාවක තමන්ගේ ස්වාමි පුරුෂයාත් ගෙදර නැහැ. එහෙම ගෙදර නැති වෙලාවක අර මුගටි පැටියාවයි තම දරුවවයි තනියෙන් දාලා යනවා ඉක්මනින්ම වතුර කලයක් අරගෙන ඉන්න කියලා පල්ලේ හදින ලිඳකට. වතුර කලේ පුරවගෙන නැවත වතාවක් එනකොට මේ අම්මා දකින්නේ තමන්ගේ ජීවිතේ දකින්න අකමැතිම දෙයක්. ඒ තමන්ගේ සැකේ ඇත්ත කියලා ඔප්පු වෙන්න තුඩු දෙන කාරණාවක්. ඒ තමයි අර මුගටි පැටියා කට දෙපැත්තෙන් ලේ පිරාගෙන අර අම්මා එන ඉස්සරහට එනවා. එතකොට මේ අම්මා හිතනවා තමන්ගේ ළමයව කාලා තමයි මේ මුගටි පැටියා ඉන්නේ කියලා. ඒ හින්දා ළඟට එනකම්ම ඉඳලා අර වතුර තියෙන කලේ අර මුගටි පැටියාගේ ඔළුවට අතාරලා අර මුගටි පැටියව මරලා දානවා. ඉක්මනින් දුවගෙන යනවා මේ අම්මා අර තමන්ගේ ගෙදර ඇතුළට. යනකොට දකින්න දේ පැත්තක තමන්ගේ දරුවා කිසිදු අන්තරාවක් නැතුව පැත්තකට වෙලා ඉන්නවා. හැබැයි ඊට තවත් චුට්ටක් එහා පැත්තේ දකින්නවා නායික් මැරිලා පැත්තකට දාලා තියෙනවා. ඒ කියන්නේ අර මුගටි පැටියා මේ දරුවව ආරක්ෂා කරගන්න ආපු නායික් එක්ක සටන් වෙදිලා ඒ නායාව මරලා ඒ තමන් කරපු හපංකම කියන්නේ තමන්ගේ අම්මා ගාවට දුවගෙන යනකොට තමයි මේ අම්මා කිසිදු දෙයක් හිතලා බලන්නේ නැතුව සලබන්නේ නැතුව මේ අහිංසක සතාව මරලා දාන්නේ. තමන්ගේ දරුවෙක් හා සමාන සතාව මරලා දාන්නේ. ඉතින් බලන්න ජීවිතේ පුතේ මතක තියාගන්න. හිතලා විමසලා කටයුතු කරන්න ඕන තැන්වලදී හිතලා විමසලා කටයුතු කරේ නැත්තම් අපිට සිද්ධ වෙන්නේ ඔන්න ඔය වගේ ඛේද වාචකයන් මොකද තමයි. සමහර වෙලාවට අපිට අපේ ජීවිතේ වටිනම මිනිස්සු අපි හිතලා බලන්නේ නැතුව කටයුතු කරන්න ගියොත් නැති වෙලා යන්න පුළුවන් කියන එක හොඳට මතක තියාගන්න. ඒ හින්දා හැමතිස්සෙම පරීක්ෂාකාරීව කටයුතු කරන්න, අපරීක්ෂාකාරීව කටයුතු කරන්න.